හෙලෝ ඔව් හොස්පිටල් එකේ ඉන්නේ. ඔව් අනේ අද ක්ලිනික් එකේ ලෙඩ්ඩු සෑහෙන්න ඉන්නවානේ. ඔව් ඒක තමයි. ඔව් මේ දැනුත් පේෂන්ට්ලා බලනවා ඉවරයක් නෑ අප්පා. ඔව් අනේ ඔව් මට ඉක්මනට ක්ලිනික් එකට යන්න ඕනේ. මෙතන බෙහෙත් දුන්නා වගේද ක්ලිනික් එකට ගිහිල්ලා දෙන එක. ඒක තමයි අනේ. හරි මම ඔයාලට කෝල් එකක් ගන්නම්කෝ. ඒක තමයි ඉතින්ලා යන වැඩේ කියන්නේ නේද? හරි හරි. හරි බයි ටේක් කෙයාර්. ඔය ලං වෙලා වාඩි වෙන්නකෝ පොඩක් එහාට වෙලා වාඩි වෙන්න. ලං වෙන්න එපා. මොකද ප්‍රශ්නේ? ඔය එහාට පැත්ත හැල්ලා කහින්න. බඩේ අමාරුවටත් බෙහෙත් ඕනේදනේ. අනේ මන් දන්නේ නැහැ ඔයාලත් මෙතන දුවගෙන එනවා හැම එකටම බඩේ අමාරුව කියන්නේ මහලෙටක්ද? මම මේ බෙහෙත් ටික ලියලා දෙන්නම් ගන්න. නෑ බලන්න දෙයක් නෑ. ඔයා ගිහිල්ලා බඩේ අමාරුවට බෙහෙත් ටික ගන්නකො මේ ලියලා දෙන්න ටික. ලියලා තියෙන්නේ. ඔව් නම එස බඩේ අමාරුව වලට ආයි හැම ඉස්පිරිතාලේ එනවා එහෙම නෙවෙයි. පොඩක් අනිත් එක ඈතින් අනිත් දවසේ අහම වාඩි වෙන්න ඕන කහින්නත් එපා හරිද? යන්න හරි යන්න. මේ මම ක්ලිනික් එකේ ඉන්නේ. මම ඔයාලට පස්සේ කතා කරන්නම්. ඔව් මේ පේෂන්ට්ලා ඉන්නවා මන් තියන්න හරිද? හරි. ඉතින් කොහොමද? මේ ඇයි ඔය පස්සට ගිහිල්ලා ළඟ කොටුව නැත්තම් මට බලන්න බෑනේ. මොකද්ද නම? රණවීර. මොකද රණවීරට තියෙන ලෙඩේ කියන්නකෝ. බඩ කැක්කුමයි. කොච්චර කල්ලියදන්ද? දවස් 3ක් කනවද? ඇයි දවස් 3ක් යනකම් මෙච්චර කල් බලාගෙන හිටියේ රණවීර? මොකද බඩේ අමාරුව කියන්නේ බලන් ඉන්න හොඳ ලෙඩක් නෙමෙයි. එක පැත්තට යන්න පුළුවන්. සමහරට වකුගඩු වල ගල් ප්‍රශ්න වලට මේ එන්න පුළුවන් බඩේ කැක්කුම. හොඳට රිදෙනවද? ඒකනේ කියන්නේ රණවීර. අයියෝ මේකයි. දැන් අපි මෙහෙම කරමු. අපි ස්කෑන් එකක් කරලා බලමු. මොකද බඩේ අමාරුව නෙමෙයි අද කැස්සක් ආවත් කිඹුමක් ගියත් අද බලන් ඉන්න හොඳ කාලයක් නෙමෙයි. එක ලෙඩ වලට දේවල් වෙනවා. ඒකින්ද රණවීර මං කියන්නම් බෙහෙත් බොන්න එපා. ඔය තව ටිකක් ලඟ වෙන්නකෝ පුටුව ගන්න මෙහාට. අම්මා පුටුව ලඟ කරලා දෙන්න මේ පුතාට මෙහාට. ඔව් අපි මේ බෙහෙත් ගන්න කලින් අපි ස්කෑන් එකක් කරමු රණවීර. ඔව් මම ලියලා දෙන්නම්. මේක ගිහිල්ලා පේ කරලා එන්න. පේ කරලා ආවට පස්සේ අපි ස්කෑන් එක කරලා ඉවර වෙලා බෙහෙත් ටික ලියාගමු. මොකද අද කාලේ කිසිම දෙයක් බලන් ඉන්න හොඳ නෑනේ රණවීර. හරි. මේක බලන්නකෝ එහෙනම් ගිහිල්ලා. හරි thank you so much. okay ගිහිල්ලා පේමන්ට් එක කරලා එන්න. ඊට පස්සේ අපි ගන්නම් ඇතුළට මේ සර්වර් ස්කෑන් එකට මට බෙඩ් එක ලෑස්ති කරලා ඒ ටික ලෑස්ති කරලා මට තියන්න මිස් හොඳේ. මට මේ ස්කෑන් එකක් තියෙනවා. හරි රණවීර එහෙනම් okay